සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. අපේ නවතම සමාජිකාව සුබෝධනී නංගි. සුබෝධනී නංගි ඇවිල්ලා ඉන්නේ නුවර දිගන ප්‍රදේශයෙන්. අපි සුබෝධනී නංගිගෙන්ම අහලා බලමු කොහොමද එයා අපිට සම්බන්ධ වුනේ, මොන විදිහකින්ද අපිත් එක්කලා ජොයින් වෙලා මේ අද දුබායි වලට ඇවිල්ලා තියෙන්නේ කියලා. මම ඉස්සලාම TikTok වීඩියෝ එකක් දැකලා තමයි මට අහලා බලන්න හිතුණා. ඊට පස්සේ මම ප්‍රයිවට් WhatsApp මැසේජ් එකක් දාලා විස්තර අහලා බැලුවා. ඊට පස්සේ සති දෙකකට වඩා අඩු කාලයක් ඇතුළත හැමදේම සිද්ධ වෙලා දුබයි වලට එන්නත් පුළුවන් වුණා. අපේ recruitment process එක කොහොමද දුන්නා? ඉස්සෙල්ලා මට කෝල් එක දුන්නාට පස්සේ අපි කොහොමද මොනවද විස්තර කරගත්තේ? මගේ ඉංග්‍රීසි knowledge එක කොහොමද කියලා බැලුවා. ඊට පස්සේ experience එක මොනවද කියලා ඒ background එක හොයලා බලලා ඊට පස්සේ මොන වගේ job role එකකටද මට යන්න පුළුවන් කියලා තීරණය කරා. ඊට පස්සේ සිංහල language එකෙන්ම job එකේ සම්බන්ධ agreement එකක් දීලා දීපු දවස් ඉඳලා ඒ agreement එකේ තියෙන පිළිවෙලටම හැමදේම හරි ගස්සලා දුන්නා. Actually, it's like this. I need to tell you something in English as well because she can speak English very well. Very rarely only we are getting this kind of a candidate. Actually, I'm very glad to have this kind of candidates because I can give you directly job. I don't want to give you any interviews or anything because as long as if I have the proper myself video, I can send it to the arbab or company owner or company manager or anybody like one of the authorities of the company. They will be selecting the people because most of the time actually we are getting the people who doesn't know English. Actually, it's a norm in Sri Lanka. Even the authorities of the Sri Lanka government also cannot speak English these days, right? But the thing is, she can speak English very well. I hope you can speak something to the video and others also can understand which kind of language ability you should have to come to Dubai. It will be simple if you ensure the level of your English knowledge. Then you can find easily what kind of job you are looking for. මෙතන තියෙන අවශ්‍යතාවයේ බේසික් ඉංග්‍රීසි නොලෙජ් එක. ඇත්තටම මේ නංගි ගත්තොත් මෙයා ඇහුවා අපිට හොඳ ඉංග්‍රීසි myself වීඩියෝ එකක්. සමහර ළමයින්ට කියනවා අපි myself වීඩියෝ එකක් එවන්න කිව්වම මේගොල්ලෝ එවනවා අර ෆිල්ටර්ස් දාලා beauty app දාලා face app දාලා ලස්සන වෙලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉන්න විදිහටම ඇති. මොකද අපි මේ ජොබ් එකකට තමයි ගෙන්නන්නේ ඕගොල්ලන්ව. එතකොට අපි අර්බාබ් කෙනෙකුට ජොබ් එකකට දැම්මා. මේ විස්තර ටික අපි ඔක්කොම මෙයාත් එක්ක පැයක් විතර මම හිතා අම්මත් එක්කත් මම කතා කරානේ. ලොකු විශ්වාසකින් තමයි ඒගොල්ලෝ මම ගාවට මෙයා ඉන්නේ නිසා මෙයාත් මගේ මේ ජීවිතේ පළවෙනි පාරට අපි දෙන ෆේස් ටු ෆේස් දකින්නේ. හැබැයි අපි අතර ලොකු විශ්වාසයක් මේ සති එකමාරක් වගේ ඇතුළත ගොඩනැගිලා තියෙනවා සහ ඒ විශ්වාසය මම ඉස්සරහටත් ඔයාලට රකින්නවා. අර ඒ දුන්නු පොරොන්දු එහෙමම තියෙනවා. අපි සිංහලෙන් ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරලා ඇවිල්ලා තියෙනවා. ඒ ඇග්‍රීමන්ට් එක හැටියට සියලුම වැඩ ටික කියපු විදිහට සිද්ධ වෙනවා. I think ඔයාගේ ජීවිතේට සුබ පතනවා. ඩුබායි අනාගතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව මාස දෙකක් තියෙනවාට වීසා එකට. මාස දෙක ඇතුළත වීසා ගහීමේ වගකීම සම්පූර්ණයෙන් මගේ ආයතනයේ මම විසින් බාර ගන්නවා. ඔයා හෙට දවසේ ජොබ් එකට යනවා. අද දවසේ රැන්දෑවේ දවස විතරක් අපේ ගෙදර ගත කරනවා. අපේ ගෙදරින් අක්කෙන් කැම ටිකක් එහෙම කාලා මේ හෙට දවසේ ජොබ් එකට යන්න පුළුවන්. එහෙනම් welcome to Dubai. Thank you. Ladies and gentlemen, welcome to Dubai, where dreams become reality. A city of lights, ambition, and endless possibilities. Endless possibilities.